හාය හායවරයන් ඔයාලා දන්න ඕනේ මගේ YouTube channel එක තිසුලබ් බ්‍රෝ. මේක තමා මගේ YouTube එකේ යන තුන්වෙනි වීඩියෝ එක. කලින් වීඩියෝස් දෙක බලලා තියෙනවා කියලා මම හිතනවා. ඊළඟට කලින් වීඩියෝස් දෙකේම අපි පෙන්වන්නේ කොහොමද වර්ල්ඩ් ක්‍රාෆ්ට් කරන්නේ ගාඩන් ස්කේප් කරන්නේ කියලා. මම අද මෙයාව එක්කම ඇවිල්ලා තියෙනවා. මේ මගේ මල්ලි තිනුල. හයි අපි දෙන්න අද සෙල්ලමක් කරන්නේ. ඒකට කියන්නේ බින්ගෝ ගේම් කියලා. මේක කඩවල් වලින් ගන්න පුළුවන්. පිටරටවල් වල මේක ගොඩක් හොඳට කරන සෙල්ලමක්. එහෙනම් අපි සෙල්ලම පටන් ගමු. මෙන්න මේකේ දිනන කෙනා පර දින කෙනාට කොට්ට වලින් ගහනවා. එහෙනම් මේකේ තරඟවට තුනක් තියෙනවා. තුනෙන්ම දිනන කෙනා වැඩියෙන් පොයින්ට් අරන් දිනන කෙනාට ගහන්න සිද්ධ වෙනවා පරදින කෙනාට. ඔයාලට හිතා ගන්න පුළුවන් කවුද දිනන්නේ කියලා? හරි එහෙනම්. ඔයා පරදිනවා. අපි පටන් ගමු. no you පැට්කේක් කැඩුවාම මේක දැන් අපි කඩලා තියෙන්නේ. නැත්තම් මේක අලුත් පිට දෙන්න තිබ්බා. හැබැයි අවුරුදු ගානකට කලින් පැට්කේක් කඩපු ගමන් මෙහෙම තමයි කෑලි දෙක එන්නේ. මේක හිට් කරලා තියෙන්නේ නැහැ. මේ කෑලි දෙක සෙට් කරන්න ඕන. අර සෙට් කරන විදිය පෙන්න. මේ චුට්ටක් කැඩලා වගේ තියෙන්නේ. මෙතන ස්පින් එක චුට්ටක් ගැලවිලා. ඒ වැඩි ගණන් ගන්න එපා. අපිට තියෙන්නේ දැන් මේක ස්පින් එක නැති නිසා පහසුයි. මේක අතුරට කරන්න පුළුවන්. අපිට තියෙන්නේ එන්න මෙතන තියෙන කෑලි වලට මෙතන තියෙන නිකන් වල පෙට්ටි දෙයක් වගේ අන්න එතෙන්ට මෙතන උඩ තියෙන නිල් පාට කෑලි ටික සෙට් කරන්න. සෙට් කරාට පස්සේ අර මේක පැතිවලට තමයි හදලා තියෙන්නේ. මේ පැත්තට සෙට් කරන්න බෑ කියන්නේ අනිත් ඒවා යූස් කරන්න නෝ. අපි අනිත් පැත්තට දාන්නේ මොකද? දැන් කාලෙකින් මේක පාවිච්චි කරේ නෑ. මේ පැත්ත. අන්න දාගත්තා. එකක් මෙහෙම දාගත්තා. අනිත් එකක් දාගන්න තියෙනවා. ඒක දාගන්න බැරි වුණොත් අපි මෙහෙම සෙල්ලම් කරමු ප්‍රශ්නයක් නෑ. හරි ඒකක් දාගත්තා. දැන් මෙහෙම මේකේ කලර්ස් දෙකක් තියෙනවා. රෙඩ් කලර් and white කලර්, yellow කලර්. මේක පැත් දෙක එන්නේ මේ කලර්ස් ටික. දැන් කඩලා තියෙන නිසා එක ගොඩේ තියෙන්නේ. මොන කලර්ද? red sure. red කීයද එන්ටර් කරගන්න. yellow ටික. මේකේ එක කලයක මේ වගේ රවුන්ඩ් කෑලි 21ක් තියෙනවා. මෙතන එතකොට කොටු 42ක් රවුන්ඩ් 42ක් තියෙනවා. දැන් මෙහෙමයි කරන්නේ. මුලින්ම අපි පේපර් සීසර් රොක් කරලා මුලින්ම දාන්නේ කවුද කියලා බලන්න. දැන් එහෙනම් කරමු පේපර් සීසර්. තුන් පාරක් කරනවා. පේපර් සීසර් රොක් පේපර් සීසර් රොක් පේපර් සීසර් රොක් paper scissor rock paper scissor rock මාත් paper scissor rock කරලා කාටවත් දිනන්න බෑ. ඔන්න එහෙනම් පටන් ගමු. මම මුලින්ම මං හිතන්නේ මම දානවා මෙතෙන්ට. මෙතෙන්ට මේකේ දිනන විදිහ මට කියන්න බැරි වුණානේ. මේ බෝඩ් එක පිටිපස්සෙම මේ විදිහට ලියලා තියෙනවා. you win කියලා පෙන්වන්නේ මේ විදිහට එක පාටකින් ඉරි හතරක් කොහොම හරි. ලේට හරි යටින් හරි කෙලින් හරි එහෙම හරි වැටුනොත් විතරයි. මාරුවට දාන්න ඕන. මේ උඩින් දාන්න ඕන කියලා දාලා තියෙනවා. ඊළඟට මේ මෙතන තියෙන කාලු පාට කැල්ල ප්‍රෙස් කරාම මේ වෙනවා කියලා දාලා තියෙනවා. දෙන්නෙක් එක්ක තමයි ප්ලේ කරන්න ඕන. හරි ඊසි ගේම් එකක්.
මොලේ වඩවන සෙල්ලමක්. එකේ ගාන්නම් මෙතන ගහලා නෑ. මේක අපිට තෑග්ගක් විදියට හම්බුනේ රටින්. ඒ නිසා ගහලා නෑ. තිනුනේ දැම්මේ. දැන් මන් දානවා. චුරියි. මම මෙතෙන් ආරි මන් දානවා. මේ අවශ්‍යවර නැහැ. අයියලා. thank you. අයියෝ. ඔයාට පිස්සුද? මේක හරි ඉසිනේ. වෙනදට මෙයා කරක් දෙනවා මාව. ආන්නේ මම දැන් දිලා. අපි ඒ නිසා මම තමයි ආයෙත් මුලින්ම දාන්නේ. අපි බලාගමු. බලා ගන්න දෙයක් නැහැ. ඉතින් හිතට පෙරදෙනවා නම් මම මොන කරන්නේ? මම මැද චූස් කරනවා. Shit. Yay! Boom shaka boom 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 boom. මේක තමයි අවසාන වෙලාව. මේකෙන් දිනන්න බැරි වුණොත් කරන්න දෙයක් නැහැ. මොකෝ කියන්නේ? මම ඔයාලට chance එකක් දීලා මට පහකට යන්නද? හා කැමති කට්ටිය like එකක් දාලා අපි දැනුවත් කරන්න ඕන. කමෙන්ට් එක කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. වට පහක්. එහෙම. වට තුනේ. අපි අපෝ අපිට සෙට් කරන්න බැරි නේද? ඒකේ සමහර වෙලාවට මේ එතම පිරලත් කරන්න බැරි වෙලා තියෙනවා. ඩ්‍රෝ වෙනවා ඒතකොට. මෙයාගේ ප්ලෑන් එක මොකක්ද? මම හිතුවේ මෙහෙම දාගන්න කියලා. Omega above bur dun sahur kapaci assassino Karina babe chimpanzini banani මම හිතන්නේ මේක නම් ටිකක් අමාරු වේවි වගේ. අපි බලමු. එහෙම නම් සුපර් මැච් එකට යන්න වෙනවා. මේක ඩ්‍රෝ වුණොත්. නෑ විලෝ. එහෙම යන්න ඕනේ. එහෙම නම් තව වටයක් කරන්න නෝ. එච්චරයි. ඒවා හානේ. ඇත්තද මම ඒක දැන් දැක්කේ. මොකක්? ඇත්ත. මෙහෙම එකක් තියෙනවා කියලා දැන් දැක්කේ. එහෙනම් සික්කියේ දැන් ඔයා පෙන්නපෙන්න. ආය යන්නේ මේ මැද රූල් වලට දාන්න. මට මේක ෂුවර් මේ කේවලුත්
මේක නම් රෝටේ විභජි. මන් වාජි ඉලක්ක දෙකම දන්නවා. හරි හරි. Did you win? Yes. ඔයා දින්න? අයියෝ මන් හිතුවේ draw වේවි කියලා. ෂික්. දැක්කද මගේ වැඩ? නෑ ඇත්තට ලොකු කන් දාන්න දෙයක් නෑ. අයියෝ මෙයක් කරත් කරගන්න ඕන. ඉතින් ගොඩක් වැටුණා මෙහෙම තමයි. මේ කැඩලානේ. කැඩලමත් නෑ. ඔක නෙමෙයි හලෝ කරන්නේ. ඉරගෙනන්නේ. ඔයාලා එක නම් බ්‍රෑන්ඩ් නිව් අතර පස්සේ හිර වෙන කැඩෙන දේවල් නෑ. මොකක්ද ඉක්ම ඩිලීට් දානවා. ඔයා කන්න මට කියන්නේ ඉතින්. මම කරේ මේව කරපුවා විතරයි. මට කියන්නේ. මල්ලි මල්ලි දෙරින්නෝ. අයියෝ අයියෝ ඉතින් ඉන්නවනේ. අයියෝ කරන්නේ. මොකද? ඔයා දින්නනේ. එතකොට ඔයාට ලකුණු දෙකයි මට එක ලකුණ. හොඳ වෙලාවට මෙයා පහදට ආරාධනා කරේ. දුකයි වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. අපරාධි මට දින්න එක කියන්නත් නැතුව ඉන්නදී. ඇත්තටම ඔයා දැක්කේ නැද්ද? හොඳ වෙලාවට. කමක් නෑ. ශකබුම් ඔයා දැක්කේ නැද්ද මල්ලි? ඔයාට කීයද එතකොට? 3 2 1. තව එක මැච් එකනේ. අපි මෙහෙම වැඩක් කරමු. නනේ ඕන්නේ. ෆයිනල් මැච් එක දිනන කෙනාට හම්බෙනවා ලකුණු 10ක්. හොඳයි. එකක නෑ. නෑ. එකක නෑ. එකයි. එකක නෑ. ආවරලා දින්නොත් කමක් නෑ. අනේ. හුනේ. හැබැයි ඔයාට මං කිව්වේ නෑනේ. බැරි වෙලාවත් මම පෙරදුනොත් ඔයා දත්තු ලකුණු ගානට සමාන කොට්ට ගානක් තමයි ඔයා මට ගහන්න. යනවා ලකුණු 3ක් ගත්තා. ඔයාට මට ගහන්න පුළුවන් 3 පාර. ෂුවර්? ෂුවර්. අන්න එහෙම එකකින් වෙන්න ඕන. දැන් කර. හැබැයි මම දින්න ඕන. 10යි වටික. 11යි. අපි මෙහෙම කරමු 20කට දාමු. 20. අනේ 30ක්ම දෙමුකෝ. 30. 30ක් හොඳේ. සපස් ඔයාට එක් කරන්න දෙන්න. Thank you! Yeah! මට 21 අනේ 31යි. You are the loser. Game end. Now it's finishing time. And last year go there. No?
අපි මේක සුත්තා කර සාමකාමී විදිහට විසිට කරන්න බලමු. නෑ එහෙම අවස්ථාවක් නැහැ. අපි මේ විදිහට බෑඩ් එකට දාලා යා. ඔයා අර මං වාතර මේ වීඩියෝ එකට ඉන්න කියලා දුන්නොත් 10000ක් දෙන්නම්. අනේ ඔතේ අම්ම දෙන්න. අනේ මම වාට 10000ක් දුන්නේ නැහැ. 5000 දුන්නේ නැහැ. දැන් යා. ඒ අන්න දෙන්න. අපි ඔයාලව කොට්ට වලින් ගුටි කන තැනදී හම්බෙන්න. hi guys. ඔන්න එහෙනම් ලූසෙට ගුටි කන දාලා ආවා. එතන කොට්ට 19ක් තියෙනවා. දැන් මම කොට්ට 30 රින් ගන්නවා. ඒ නිසා මම පළවෙනි කොට්ට 10 වෙනම අරන් තියෙනවා. 10 30 31 32 33 34 35 36 අනේ sorry 19 20 21 22 23 24 25 26 27 11කින් යාර ගුටි කන්නේ. අනේ මාව බේර ගන්න අනේ පළවෙනි එක. බේර ගන්න. පළවෙනි එක නම් එහා පැත්තෙන් තියෙනවා. මාව බේර ගන්න කැමති අය ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න. පළවෙනි කොට්ටේ. One is done. Second. Ekak done. Third. Third ekak done. Yeah. Four. Ibarat. Go. Six. 7. 8. Huh? Only I'm making good come. Run the drum. Where the drum? 10. 11. අපි ඉතුරු වෙලා තියෙන කොට්ට වලින් මෙතන 11ක් තියෙනවා. ඉතුරු කොට්ට දෙකම උගා. අද ගන්න 12 30 40 යේ වැදුනේ 15 එනවද 16 17 18 19 ආයි තර 11 ගමු 11යිද 12යිද 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 30යි 12ක් තියෙනවා ඊයද අනේ බේර 20 21 එපා ඔවයි දෙදා 20 වැදුන්නේ අනේ වැදුනා 22 අද දෙනවා වැදුන්නේ ගාන දෙනවා අනේ යන්න 23 එනවා 24 25 26 and 7 28 29 මේ ජමන් හම 13 එක අනේ බා 30 31 ගහන්න ඕනේ මෙතන තියෙන බරම කොට්ටේ පසරන 31 ඔයාලි දඬුවමක් හරි දැන් මෙතන ඉන්න
හරි අපේ වීඩියෝ බලපු හැමෝටම ගොඩක් ස්තුතියි එහෙනම් මොකක් ඇති ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම කමෙන්ට් එකක් කරන්න එහෙනම් හැමෝටම බයි බයි අපි ආයෙත් අපේ 4th වීඩියෝ එකෙන් හම්බෙමු එතකොට see you